ආයිබෝවන් හැමෝටම නැවතත් අපේ චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. ඔබ තවමත් අපේ චැනල් එක සබස්ක්‍රයිබ් කරලා නැත්තම් දැම්ම සබස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. මොකද අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල මුළු ලෝකෙම හොල්ලපු ලෝක දේශපාලනයේ සිදුවුණු අතිශය තීරණාත්මක පෙරලියක් ගැන. මීට දින කීපයකට කලින් ඉරානය ඔවුන්ගේ අලුත් උත්තරීතර නායකයාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. මෙය ඇත්තටම දැවන්ත සිදුවීමක්. නොදන්නා අයට කියනවා නම් ඉරානයේ උත්තරීතර නායකයා කියන්නේ සාමාන්‍ය ජනාධිපතිවරයෙක් නොවේ. එහි හමුදාව රජය සමස්ත ඉස්ලාමීය ජනරජයම පාලනය කරන්නේ ඔහුයි. ඒ නිසා මේ නායකයා වෙනස් වෙනවා කියන්නේ මිලියන 90ක ජනතාවක් ඉන්න රටක සම්පූර්ණ ගමන් මාර්ගයම වෙනස් වෙන එකයි. අද අපි ඉරානයේ උත්තරීතර නායකයා වන මොජ්ටබා කමේනි ගැන ඔබ දැනගත යුතුම කරුණු සියල්ලම කතා කරනවා. කවුද මේ පුද්ගලයා? ඕ කොහෙන්ද ආවේ? මේ ලෝක දේශපාලනයේ සිදුවන බලපෑම කුමක්ද? වඩාත් වැදගත්ම දේ, මොහු නිසා ලෝකය තවත් භයානක තැනක් වෙයිද? වීඩියෝ අවසාන වෙනතෙක් රැඳී සිටින්න. මොකද මේ වීඩියෝ බැලුවට පස්සේ ඔබ ඉරාන දේශපාලනය ගැන දැනුවත් වේවි. අපි යමු වීඩියෝවට. කවුද මේ මොජ්ටබා කමේනි කියන්නේ? මොජ්ටබා කමේනි සාමාන්‍ය ඉරාන වැසියෙක්වත් ලෝකයේ වෙනත් කෙනෙකුටවත් එතරම් හුරුපුරුදු චරිතයක් නොවේ. ඔහු තිරය පිටුපස සිටින බලවතා ලෙස හඳුන්වන්න පුළුවන්. දශක ගණනාවක් තිස්සේ ඔහු බලයේ ඉහළම තලයේ රහසිගතව කටයුතු කළත් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඉතාමත් කලාතුරකින්. 1990 ගණන්වල ෂා රජුගේ පාලන සමයේ කමේනි පවුලට දැඩි දේශපාලන පීඩනයකට මුහුණ දීමට සිදු වුණා. මොජ්ටබා හැදී වැඩුණේ ඔහුගේ පියා ෂා රජුට එරෙහිව රහසිගතව රැස්වීම් පවත්වන පසුබිමකයි. එක් අවස්ථාවක රජයේ රහස් පොලිසිය ඔවුන්ගේ නිවසට කඩාවැදී මොජ්ටබාගේ පියාට පහර දී තිබෙනවා. කුඩා මොජ්ටබා හැදී වැඩුණේ තම පියා විප්ලවයක් වෙනුවෙන් ජීවිතය පරදුවට තබන බව දැනගෙනයි. 1980 ගණන්වල ඉරාන ඉරාක යුද්ධය පැවති කාලයේදී වයස අවුරුදු 17ක් වන තරුණ වියපසු මොජ්ටබා කමේනි යුද පෙරමුණට ගියා. ඔහු සේවය කළේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය හෙවත් IRGC ප්‍රභූ බලයනියකය. එහිදී ඔහුට කාසෙම් සුලෙයිමානි වැනි පසුකාලීනව ඉරානයේ බලවත්ම හමුදා නායකයන් වූ පුද්ගලයන් සමග සබඳතා ගොඩනැගීමට හැකි වුණා. මෙම හමුදා පසුබිම ඔහුගේ බලයට විශාල ශක්තියක් වුණා. මොජ්ටබාගේ පියා 1989දී උත්තරීතර නායකයා වූ පසු මොජ්ටබා එහි ප්‍රධාන භූමිකාවක් ඉටු කළා. ඔහු ටෙහෙරාන් නුවර පිහිටි බෙයිට් කාර්යාලය තම මධ්‍යස්ථානය ලෙස යොදාගත්තා. බෙයිට් කියන්නේ සාමාන්‍ය කාර්යාලයක් නොවේ. එය ඉරාන බලයේ මර්මස්ථානයයි. වසර 15කට වැඩි කාලයක් මොජ්ටබා තම පියාගේ කාර්යාලය ප්‍රවේශය පාලනය කරා. ඒ කියන්නේ උත්තරීතර නායකයාව හමුවිය යුත්තේ කවුද යන්න තීරණය කළේ ඔහුයි. ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයක් ඔහුව හැඳින්වුවේ තිරය පිටුපස සිටින සැබෑ බලවතා ලෙසයි. මොජ්ටබාගේ කතාවේ අඳුරු පැත්තක් තියෙනවා. ඒ 2009 වසරේ ඉරානයේ පැවති මැතිවරණ විරෝධතා ඉතා කුරිරු ලෙස මර්දනය කිරීමට මොජ්ටබා නායකත්වය දුන් බවට වාර්තා වී වන්සයි. දහස් ගණන්වල සිසුන් හා ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන වද හිංසා පවුලුවද්දී ඒ මහමුල කරුමෙල ක්‍රියා කළේ ඔහු බවට කටකතාවක් පැතිර ගියා. මොහු උත්තරීතර නායකයා වූයේ කෙසේද? අලි කමේනිගේ අභාවයෙන් පසු අලුත් නායකයා තෝරා ගැනීමට විශේෂඥ සභාව නොහොත් ඇසෙම්බලි ඔෆ් එක්ස්පර්ට් පස් වුණා. මොජ්ටබාගේ පියා බිරිඳ සහ පුතුන් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය ගිය නිසා ඔහු ප්‍රාණ පරිත්‍යාගශීලී පවුලක සමාජිකයෙකු ලෙස දැඩි මතධාරී ආගමික නායකයන්ගේ අනුකම්පාව හා ගෞරවය දිනාගත්තා. නමුත් මෙහි ඇති ලොකුම ගැටලුව තමයි 1979 විප්ලවයෙන් සිදු වූයේ 1979
විප්ලවය සිදු කළේ රාජ්‍ය පරම්පරා පාලනය අවසාන කරන්නයි. නමුත් දැන් ඉරානයේ නැවතත් පියාගෙන් පුතාට බලය යන ආගමික රාජවංශ පැවැත්වගෙන තියෙනවා. ඒ ටික කපන්න ඕනේ. දිනාගත්තා. දිනාගත්තන් පස්සේ මේ ටික දාන්න. එමගින් ඔහු ඉරානයේ උත්තරීතර නායකයා ලෙස පත් වුණා. ලෝකයට මෙයින් සිදුවන බලපෑම කුමක් වේවිද? මෙය මුළු ලෝකයටම බය හිතන කාරණාවක් වේවි. මොකද මුජ්තබාගේ පියා සහ බිරිඳ ඇතුළු පවුලේ සියල්ලම මිය ගියේ ඊශ්‍රායල ප්‍රහාරවලින්. ඒ නිසා ඔහු සිටින්නේ දෙවි පලිගැනීමේ චේතනාවකින්. 56 හැවිරිදි යුද අත්දැකීම් ඇති කිසිවක් අහිමිවීමට නැති නායකයෙකු සන්නද්ධ හමුදා පාලනය කිරීම මෙද පෙරදිග කලාපයට මෙන්ම ලෝක තෙල්වෙලටත් විශාල තර්ජනයක් වේවි. සාරාංශ වශයෙන් කිවහොත් මුජ්තබා කමේනි කියන්නේ ඉරානය අනාගතයයි. ඔහු දැඩි මතධාරී මිලිටරිවාදී නායකයෙක්. ඉරාන විප්ලවය වැළැක්වීමට උත්සාහ කර රාජ්‍ය පාලනය දැන් ආගමික මුහුණුවරකින් නැවතත් ඉරානයට පැමිණ තිබෙනවා. ඔබ මේ වීඩියෝව අවසානය දක්වා බැලුවනම් දැන් ඔබ ඉරානයේ අලුත් නායකයා ගැන බහුතරයකට වඩා හොඳින් දන්නවා. ඉරානයේ ඉදිරි ගමන් මග ගැන ඔබ හිතන්නේ මොනවද? මුජ්තබා තවත් ධර්ම යුද්ධයක් කරයිද? පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ චැනලේ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් හමුවෙමු.